බලු වැඩ කරන මිනිස්සු මිනිස්සුන්ව රවට්ටන මිනිස්සු එතකොට අහිංසක මිනිස්සුන්ගේ මෝඩ මිනිස්සු ඉන්නවා ළමයි ඔන්න අධ්‍යාපන මට්ටමනේ ඒ මිනිස්සු හම්බ කරන පිච්චිය කියලා මම දැක්කර කුවේට් වලද කොහෙද අයියා කෙනෙකුත් කියලා තියෙන හොඳම පදෙක් මම ඒක දැම්ම වෙන account එකක ස්ටෝරි වලට මට දාන්න පුළුවන් කේස් හදන රිපෝට් හදනනේ ඒ වගේ මිනිස්සු රටන මේ වගේ කාලකන්ණි ගෑනු අතු ගන්න කවුද යකොත් ඔපි වගේ ගෑනුන්ට ගෞරව උපාධියද මොකක්ද ඒවා දෙන්නේ අන්නේ දෙන කැසිකබල් කාර්යෝ ටික අල්ල ගහපියව රට හදපියව හරියට හරියම මිනිස්සු උගත් බුද්ධිමත් මිනිස්සු හරි පාරිසරික සාධක මත නිවාස ඔය දේවල් ගොඩනගාගෙන රටේ විපත් අවබෝධ කරගෙන ආයේ දේවල් නොවෙන්න හරි අරමුදල් පිහිටවගෙන හොඳ පණ තියෙන පිරිමි කෙල්ලෝ ඉස්සරහට දාගෙන තේරුණා තොපි වගේ මේ දෙයියෝ වැඳවද ඔලු කහ කදුන පිස්සු ගෑනු තොපි වගේ ඉස්සරහට ආව තොපි දිරියකාන්තවල තොපිට ගෞරවනාමය දුන්නොත් එමේ අපේ රටට අඹසරණයි දවසක් යද්දි මේ වගේ සක්කිලි පිස්සු ගෑනු අඳුර ගන්න සමාජයක අරගෙන මුන්ට දෙන්න ඕන හොඳම උසාවිය තමයි සමාජ උසාවිය සහ සමාජයක් ඉස්සරහ මේ විදිහට නින්දිත ගූකණවත් ඇත්තකට පත් වීම. එතකොට මුන් කටයපු කකුලෙන් මක බැවිලා යනවා. මොනව නැත්තත් සෝෂල් මීඩියා වල යම්කිසි මට්ටමකට සමහර මිනිස්සුන්ගේ අපහසුතාවයට පත් නැති බොරුවට මඩ ගාලා ඒ යම්කිසි අවස්ථාවන් වල සාධාරණ විදිහට පේජ් කරන අය පවා හොඳට හොදනවා. කියන්නේ Facebook දෙමේ TikTok බඩුනේ මුන් TikTok එකේ මහ ලොකු ජනකායක් නැහැනේ Facebook නේ ඉන්නේ ලොකුවට. එනට ඒකට ආවා කියන්නේ මුන් කෙලින්ම ඉතින් ඔර්තිස්සුන්දයි මැෂින් එකට දාලා කරන්ට් එක ඇල්ලුවා තමයි ආයෙත් ඔළුවත් උස්සන්දන්නේ. දැන් ගෑණි අද උදේ නැගිටලා හෝකි පූලයක් හරි අරගෙන කඩුවකුත් අරන් ගෙජ්ජිත් ඔල්ලන් අම්මසත්ත කියලා කෑ ගහනවා. කරන පව් පරිසම් දෙලා තියෙන එතකොට. ළමයි දොරේ ඉඳන් හිඟා කන එක කරන්නේ. TikTok එකේ ඉන්නවා හිඟා කන සෙට් එකක්. ප්‍රොෆෙෂනල් වැඩේටම බැලලා අවුරුදු ගණනක් තිස්සේ වැඩේ කරපු මේ වගේ කාලකන්ණි පකපඩත්තර ගෑනු එලවලා දාන්න පුළුවන් සමාජෙටම තමයි. බොහොම ස්තුති මේ වගේ ගෑණියක් වුණේ හඬරකු සියලුම කෙල්ලන්ට කොල්ලන්ට මම දැක්ක අම්මලා පව ලියලා තියෙන හොඳ ඒවා. පන්න පික කොල්ලෙක් දාලා මේ පඩත්තර බැල්ලිගේ නම්බර් එක දීපි මට හොඳට අමතන්න කියලා මම උට ඉන්බොක්ස් කරා මල්ලිට පුළුවන් මේකෙත් ඒ කෝල් එකක් දාලා ෆන් එකක් ගන්න. ඊන දරන් ජහපදුරා බලු කතා සියල්ල කියනවා ළමයි. ගෑන් ළමයින්ට පිරිමි ළමයින්ට අඩුම්තර ලයිව් එකක් කෙනෙකුට බායිනවා. කුඩ්ඩලු වේසිලු තියෙන තරම් ඔයගේ දහපදුරා කතා කියනවා ළමයි. මේ ඊයේ හෙටානින්ද වැඩි විදිහටපත් වෙන ගෑන් ළමයි දෙනෙක් මේ දොරක්වත් නැති ගෙදරක් ඇතුලේ තියාගෙන. ඊට පස්සේ කෑ අනේ මගේ දරුවෝ දෙන්නට බැන්න දරුවන්ට බයිනනේ මේ කියන්නේ තෝමනේ රටේ සමාජයේ මිනිස්සුන්ට ඉන්ටර්නෙට් එකක් ඉස්සරහා ඉඳගෙන අමුකුණු හරපෙන් තිත්ත කුණු හරපෙන් කියන්නේ. මේ රටේ සමාජයේ මිනිස්සු ඔක්කොම ලයිව් බලන්නේ නැහැ නේ TikTok වල. අද නම් බැලුවා 17 කොහෙද ඇවිල්ලා. මේකේ ගූ කෑවම ළමයි මහරෑ පාන්දර 2යි වෙලාව. දෙකට මහ විදුලට පැනලා මේකේ තිත්ත කුණු හරපෙන් ගමට මෙහෙන්න කෑ ගහනවා. මොකද අල්ලපු කට එකේ ෆෝන් එක අල්ලගෙන ඉන්නවා. ගාස්තාත්තේ මේකේ පේනවා. කැරි ආතල් කෙලිම ටෙන්නිසන් කුරේක මූවි එකක් බැලුවා තමයි ඔක්කොම hina වුණා. දන්නේ දන්නා මම මොකද්ද කියන්නේ බලපියු. මේකේ වත්ත පුරා දුණක් කොයි ගෙදරින්ද මේකේ පෙන්නන්නේ කියලා. කියන්නේ ගමේ මිනිස්සුත් මේකෙත් එක්ක නැහැ. ඒ තරම් මානසික විරුද්ධ පඬිත උද්දච්ච අඩු අධ්‍යාපනලාභී පිස්සු ගෑණියක් හරි කපටි. ලංකාවේ කිසිම කෙනෙක් අහුවෙන්න එපා හොරුන්ට. මේ වෙලාවේ ආධාර දෙනවා විශේෂයෙන් අර දේවාල ගෑණිට. අන්න සමාජ ජාලවල ගූ කාලා තියෙන ඇති වෙන හොඳම හොඳයි කරලා තියෙන වැඩේ. පේජ් කරන මිනිස්සුන්ට ඇත්තමයි thank you කියනවා. ඔය වගේ පට්ටපල් හොරුන්ව විහිළුවකට භාජනය කරලා මිනිස්සුන්ගේ ඔළුව පාදනවට. යම් කිසි හාස්‍යයක් කරහා මේ පට්ටපල් හේර කතුන්ව සමාජගත කරනවට. අද ලයිව් එකක් දාගෙන ළමයි තමන්ගේ බැංක් account number එක හරි විනෝදෙන් මේක කියනවා සල්ලි දාන්න කියලා. කොහොද ඉන්න මෝඩ ගෑනු දෙන්නේ තුනේ 2015 පටන් දාන්න ගත්ත ඒත් එකම කට්ටිය කතා කරා 119 වලට හැමතැනටම කතා කරා. ඊට පස්සේ ඒක අකුල ගන්න උනා. ඊට පස්සේ අමු හෙළුවෙන් අමු කුණුහරුපකගේ මුළු වත්ත පුරාම තියෙන තරම් මිනිස්සුන්ටයි රටේ ඉන්න උන්ටයි අහල පාලේ උන්ට බැන ගෑණි පිස්සියක් වගේ නැටුවා. මේ තනිකර මානසික ලෙඩ්ඩු ළමයි මේ වගේ ගෑනුන්ට කිසිම වෙලාවක සල්ලි දාන්න එපා. ඔයාලට සල්ලි දාන්න අවශ්‍යතාවයක් තියෙනවා. අදාළ අංශයක් බලලා හරි කෙනාට හරි මුදල් දෙන්න. නැත්තම් ශ්‍රම දායකත්වයක් දක්වන්න රටේ අනිත් කොල්ල කෙල්ල බහැලා පාරේ වැඩ කරනවා වගේ. මේ වගේ හොර ගෑනුන්ට අහු වෙන්න එපා. කිසිම සදාචාරයක් නැහැ. ගෑල්ල මේකට කතා කරන්න දන්නේ නැහැ. තනිකර බොරු කියන්නේ තනිකර දෙවියෝ විකුණනවා මිත්‍යා දෘෂ්ටිකත්වයේ පතුරනවා තනිකර තමන්ගේ දරුවෝ ගැනවත් බලන්නේ පපුවයි තලයි කිහිලි ඔක්කොම එළිය දාගෙන ලයිව් එකක් ඉස්සරහ තියෙන කුණුහරුපකකේ හරි උද්දච්ච මනසක් තියෙන කාලියම් එක්ක බදාගෙන පිස්සුනට පිස්සු ගෑනියව මුළු Facebook එකේම කෙල්ලකොල්ල ටිලන් කියලා මාව ටැග් කරනවා මාව ටැග් කරන්න අවශ්‍යතාවය නැහැ මම දැක්ක මම පෝස්ට් ෂෙයාර් කරා බොහොම ස්තුතියි මේ ගෑන්ට අහුවෙන මේ වගේම අනිත් එකේ නපුංසකෙකි ඒකිට අහුවෙන්න තමයි මේ මුං ඇවිල්ලා තියෙන ළමයි බොරදියේ මාළු බාන්න දැන් කොහෙද හිටියේ ඕකුන් දැක්කේ නැද්ද මෙච්චර කල් මේ වෙන දේවල් රටේ මෙහෙම දෙයක් වෙන්න යනවා කියලා දැන් කියනවා මේ කවුද හූනියමක් කරලාලු ඒකළු වෙලා තියෙන ඊරෑ ලබ්බයක් තියාගෙන ලබ්බෙට කපුරු තියාගෙන මේකේ වන්නමක් නැටුවා අද ගූ කෑවා මුන් නේචර් වෙලා ගිහිලා තියෙන සමාජයෙන් බුද්ධිමත් සමාජයක් වදත් මේ වගේ ගෑනු පිළිගන්නේ නැහැ මේ වගේ මිත්‍යා දෘෂ්ටිකත්වයේ පතුරන මේ වගේ මෝඩ ඊරියෝ සිංහලම කුතින් අතු ගාලා මක බැහැවිලාම යන්නනේ සබාධර්ම විසින් මේ වගේ ගොන් ගෑන් වර ගෙදර ඉන්න දරුවෝ දෙන්නට තනාගත යන මේ වගේ මේ ගෑන් නටන පිස්සු වැඩවලින්